ලෝකේ සාර්ථකමයි පාවිච්චි කරන ඉතාමත් සල්ල මූල්‍ය සූත්‍රයක් තියෙනවා. මේකෙන් ඔයාලට මුළු ජීවිතේම උනත් වෙනස් කරගන්න පුළුවන්. මේකට කියන්නේ 50-30-20 රූල් එක කියලා. මේක සරලවම මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාගේ පඩියේ 50% වෙන් කරන්න ඔයා ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම කරන්න ඕන වියදම් වලට. ඒ කියන්නේ ඔයා ගෙවල් කුලි, වතුර, විදුලි බිල්පත්, ඒ වගේම ස්ථාවර වෙනත් බිල්පත් තියෙනවා නම් ඒ වගේ දේවල් වලට පඩියෙන් 50% අයින් කරන්න. 30%ක් ඔයා ආස කරන දේවල් වලට වෙන් කරන්න. ඒ කියන්නේ වොන්ට්ස් වලට. මේ කොටස ඔයාට වෙන් කරන්න පුළුවන් ඔයාගේ ජීවිතේ විනෝදයෙන් ගත කරන්න, එළියෙන් කෑම කන්න, ගමන් බිමන් යන්න, shopping වගේ දේවල් වලට වෙන් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ 130ට වඩා වැඩි වෙන්න දෙන්න එපා. ඉතුරු 120 ඔයාගේ ඉතිරි කිරීම සහ ආයෝජනයට ඔයාට වෙන් කරන්න පුළුවන්. මෙන්න මේ කොටස තමයි ඔයාගේ අනාගතය තීරණය කරන්නේ. හදිසි අවශ්‍යතාවයකට ගන්න මුදල්, ඒ වගේම අනාගතයේදී ඔයාට තවත් ආදායමක් උත්පාදනය කරන්න, ඒ වගේම පැසිව් ඉන්කම් එකකට මේ වගේ දේවල් 120ක් ඔයාගේ පඩියෙන් ආයෝජනය කරන්න පුළුවන්. මේක ඔයා අනිවාර්යෙන්ම වෙන් කරන්න ඕන දෙයක්. ප්‍රශ්නය තියෙන්නේ ගොඩක් අය 120ක් ඉතුරු කරන්නේ නැති එක. වියදම් කරලා ඉතුරු වුණොත් විතරයි එයාලා ඉතුරු කරන්නේ. හැබැයි බුද්ධිමත් අය පඩිය ලැබුණු ගමන් 120ක් ඉතුරු කරලා ඉතුරු ටිකෙන් තමයි මාසේ ප්ලෑන් කරන්නේ. තව දෙයක්. ඔයාට 120ක් ඉතුරු කරන්න අමාරුයි නම් මුලින් 10%කින් පටන් ගන්න. ඊට පස්සේ ටික ටික 10% ඉඳන් 20 වෙනකන් වැඩි කරන්න බලන්න. මාසෙන් මාසේ ඉතුරු වෙනකොට මේක ඔයාගේ පුරුද්දක්. ඒ වගේම විනෝදාංශයක් බවට ඔයාටම නොදැනීපත් වෙනවා. ඔයාගේ පඩියත් මම කිව්ව විදියට needs, wants, savings නැත්නම් investments වගේ කොටස් තුනකට බෙදලා තියෙනවා. කමෙන්ට් කරන්න. ඔයාට පඩිය කීයක් ලැබෙනවද කියන එකට වඩා ඒක පාලනය කරන්න ඕන විදිහ තමයි වැදගත්. ඉතින් මේ වගේ ෆයිනෑන්ෂල් ටිප්ස් සඳහා SL Financial Freedom page එක follow කරලා තියාගන්න.